to my gameplays. අද මම ගහන්න යන්නේ මේ ගේම් එකේ නම Referee Simulator කියලා ගේම් එකක්. අපිට තියෙන්නේ ෆුට්බෝල් මැච් යනවා. අපිට තියෙන්නේ ඒකේ රෙෆරි කරන්න. ලොකු දෙයක් නෑ. අපි යන් මැච් එකට ලීග් 2 එකේ රයිසිං ස්ටාර් කප් එකේ ෆයිනල් එක තියෙන්නේ බලමු. ප්ලේ කරලා බලමු කොහොම වෙයිද කියලා. හරි මාතල් ගේම් එකක් ඇත්ත වශයෙන්ම කිව්වොත් කම්මැලි නෑ. අපි ජිම් එකට ගිහින් මුලින්ම අපේ ස්පීඩ් එක එහෙම අප් කරගෙන ඉමු. ලේසි ගේම් එකක් නෙවෙයි. ලේසි නෑ කිව්වට අමාරුත් නෑ. ફોකස් කරමු. එක්සර්සයිස් වගේ තියෙන අපිට වලින් අපේ ફોකස් ස්ටැමිනා ඒ ටික අප් වෙනවා. ඒකට මැච් එක ගහන්න ලේසි. මේ ටික ඉතින් ගයිස් සටස් පටස් කාලා කරගන්න ඕනේ. තප්පර 30යි දෙන්නේ. මම තප්පර 30 ඉවර වුණා. කමන්නේ ගයිස් මගේ අතින් වැරදි ඇඩ් එකක් ගියා. දැන් අපි ඔක්කොම අප් කරගෙන ඉන්නේ අපි විසිල් එක ගහලා ස්ටාර්ට් කරමු. මේ මෙහෙට වහිනවා ගණන් ගන්න එපා චුරු චුරු කාලා පොඩ්ඩක් වහිනවා. අපි බෝලේ පස්සෙන් ගියාම අපිට කාසි හම්බ වෙනවා. බෝලේ පස්සෙන් යන්න ඕනේ කියලා එකක් නැහැ හැබැයි. කොහේ හරි පෙනල්ටි එකක් ඒ වගේ එකක් ගියොත් තමයි අපි එතනට යන්න ඕනේ. දැක්කනේ? අපි එතනට යන්න ඕනේ. ගිහින් බලමු. මේව නම් ලේසි වැඩනේ. ලොකුවට කරදර වෙන්න ඕනේ නැහැ. මං හිතන්නේ කෝනර් කික් එකක් ගහලා මොකක් හරි කේස් එකක් ගිහින් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මං ඒක හරියට දැක්කේ නැහැ. අපිට කැම් එකකට යන්න වෙනවා. සල්ලි නාස්ති කරන්න ඕනේ නැහැ නේ. අපි මොකක්ද ඩිසිෂන් එකක් දීලා බලමු. ගෝල් එක කොහමද ලෑන්ඩ් බ්ලූස්ලට තමයි ගෝල් එක අනිවාර්යෙන් යන්න ඕනේ. හරි අපි යන්න. මම වැඩි ඩිසිෂන් එකක් දීලා තියෙන්නේ. දැන් ඔයාලා දැක්කද රතු කට්ටක් තිබ්බා. ඒක පැන්නාම ඒ උන් දෙන්න මගේ පස්සෙන් පන්නලා මට ගහනවා. එහෙම සීන් එකක් තමයි වෙන්නේ. දැන් මෙතන මොකක් හරි කේස් එකක් යනවා මං කිව්වේ. පළපුරුද්ද තියෙනවා. රතු එක්කෙනාගේ තමයි වැරද්ද තියෙන්නේ. බලමුකෝ. අපි නිල් කට්ටියට බෝල දෙමු. එයාලට දෙමු පෙනල්ටියක්. හරි කොහමද ඒක? වැරදි හදාගෙන ගොඩට එන්න ඕනේ. හාෆ් ටයිම්. හරි ආ මැච් එක පටන් ගත්තා. මං හිතන්නේ මට කෝල් එකක් එනවා. මේකේ එනලා කෝල් එකක් එනවා. හැමතිස්සෙම එනවා. මොකද්ද තියෙන්නේ? show one yellow card to Seacheries team. කියන්නේ පගාව දෙන වැඩන්නේ. ඔය වගේ වැඩ මම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මං හරි ඉතුරු ටික ඔයාලා දන්නවනේ. දැන් අපි ඒක කට් කරලා දාමු. හරි එන්න සෙකන්ඩ් හාෆ් එකට. ගණන් ගන්න එපා කඩන්න පොඩ්ඩක් කවුල් ගිහින් තියෙන මේ දවස්වල වැස්සට දෙමිල. දෙකනේ කොයින් ගලනවා. කවුරු හරි ගැහුවා ගෝල් එක. මොකක් හරි කේස් එකක් වුණා ෆවුල් චෙක් එකක් තමයි. බලමු අපි. දෙන්නම වැටුණා. වැරද්ද නිල් එකද? අපි යාට දෙමු yellow card එක. මෙයාගේ චූටි වැරද්දක් තියෙන වෝරින් එකක් දෙමු. next ගිහිල්ලා බෝල දෙමු ලෑන්ඩ් බ්ලූස්ලට. අප්පට උඩු. මෙයා දැක්කනේ දැන් අරුන් පන්නනවා. අර ගුටි කන්න තමයි තියෙන කොහෙද ඉව්වත් අහු වෙනවා. අර වෙට්ටු දදා දුවන්න බෑ මේවල. හරිනේ. හයිනට ගල්ලා හිර ගල්ලා ගහනවා. හරිම කැත වැඩේ. මගේ ස්පීඩ් එකයි ඔක්කොම ටික බහිනවා. හැබැයි එහෙම කරන එක හරි අසාධාරණයි. මොන ඇතත් අහිංසක මිනිස්සයානේ. පගාව දෙන එකක් නැති කරා. ඒවා ඉතින් එයාලා දන්නේ නෑනේ. මං හරි අහිංසකයි.
වැරද්ද කාගේවත් නෙවෙයි. ගෝල්ද කියලා අහන්නේ. ඒක ගෝල්. ඕෆ් සයිඩ්ද කියලානේ යන්නේ. ඒක ඕෆ් සයිඩ්. දැක්කනේ. මගේ ස්පීඩ් එක බිඳුවට බැස. හැබැයි මැච් එන්ඩ්. අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you bye.